මේකේ දැන් මතක් කරන්න යන්නේ සිම්පල් පාස්ට් ටෙන්ස් වාක්‍යයක් කොහොමද මේ අපේ මොනවද ඉක්වේෂන් එක හදාගන්න කියලා. ඊට කලින් වීඩියෝ එකේ මතක් කරලා තියෙනවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයක් කොහොමද ඩූඩස් දාලා ඉවරලා මේ ඉක්වේෂන් එක හදාගන්න කියලා. මේකේ මේ පාස්ට් ටෙන්ස් එක සිම්පල් පාස්ට් ටෙන්ස් එකක් මේ ඩිඩ් දාලා තමයි හදාගන්නේ. එතකොට මේකෙදි ඩිඩ් තමයි ගන්න. ඒ කියන්නේ දැන් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලදී ඩූඩස් නේ. එතකොට දැන් මෙතනදී මෙතන මේ තියෙන I V you they the boys වගේ බහුවචන කියන්නේ ප්ලූරල් තිබ්බොත් අපි ඒත් ගන්න did. එතකොට the boy he she it වගේ සිංගියුලර් කියන්නේ ඒක වචන විදිහට තිබ්බත් අපි ගන්න did කියන එක. එතකොට පළවෙනි එක හැදින්නේ කොහොමද කියලා බලමු. ඊට කලින් මේ past tense මේ වාක්‍යයක් කියන්නේ කොහොමද අඳුරගන්නේ කියන එක ඒ වීඩියෝ එක බලන්න නැත්නම් ඒ කියන්නේ දැනුම නැත්නම් ඒ පොඩ්ඩක් මතක් කරගෙන ඉන්න. ඒ කියන්නේ එහෙම අමතකයි නම් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල නම් මේක ලිව්ස් වෙලා තියෙන්නේ. හැබැයි පාස්ට් ටෙන්ස් වලදී මෙහෙම ලිව්ඩ් වෙනවා. මේක මේ හොඳට බලන්න මොකද්ද ඒ කියන්නේ මොන වාක්‍යයක්ද මේක පාස්ට් ටෙන්ස් නැත්නම් සිම්පල් ප්‍රසන්ට් ද ෆියුචර් ටෙන්ස් ද කියන එක පොඩ්ඩක් මුලින්ම බලා ගන්න. එතකොට මේ බලන්න මේක ගත්තොත් මේකේ කේම් තියෙන්නේ. දැන් මේ අර සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලදීම ගත්ත වාක්‍ය ටික තමයි මම ගත්තේ. මොකද මේක මේ පොඩ්ඩක් වෙනස් කරන්න තියෙන්නේ. දැන් සෙන්ටෙන්ස් එක දෙද්දී මොකක් වුණත් අවන්නේ ක්‍රියාපදේ ඇවිල්ලා මේ කියන්නේ verb එක ඇවිල්ලා මේ past tense තියෙනවා නම් ඒක past tense නේ. එතකොට දැන් මේක come කියලා තමයි මේ present tense වල තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා came වෙලා තියෙනවා. එතකොට අර irregular verb list එක අනිවාර්යෙන්ම මතක තියෙන්න ඕනේ. ඒකේ come came come නේ. එතකොට දෙවෙනි තීරය යන්නේ past tense එක. එතකොට මේක past tense වාක්‍යය. එතකොට මේකේ played කියන එක තමයි මේකේ verb එක. එතකොට මේක ඇවිල්ලා past tense. මොකද base form එක වල මේකේ play කියනනේ. මේ හැම එකම මේකේ base form එක live, මේකේ base form එක come, මේකේ base form එක play, මේකේ base form එක like. දැන් මෙතන අන්තිමට d එකක් ඇවිල්ලා. එතකොට මේක past tense වෙලා තියෙනවා. මේ දෙකම මේක ඇවිල්ලා මොනවද irregular verb එකක්. මෙන්න මේක එහෙම මම හිතන්නේ regular verb එකක්. ඒක කොහොම හරි මොකක් වුණත් irregular regular දෙකම يعني වගු දෙකම අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ. මොකද ගොඩක්ම මේ ed වගේ ආවොත් සාමාන්‍යයෙන් ඒක රෙගියුලර් නෙමෙයි. ඔව් රෙගියුලර් වලට යන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ හැම එකම මෙහෙම වෙන්නේ නැද්ද? ඔය පොඩ්ඩක් අර වගුව බලලා තිබ්බොත් අර ටිකක් අනුමාන කරලා වගේ සමහර ඒවා ගන්න අනුමාන කරලා කියන්නේ නැත්නම් එකලා තිබ්බොත් එකන්න ගන්න පුළුවන්. එතකොට දැන් මේ වාක්‍ය හැදෙන්නේ බලමු. he lived in බදුල්ල. එන්නේ ඔහු ඉන්නේ බදුල්ල වගේ කතාවක් මේක කියනවා. මම අර ඉස්සෙල් එකෙත් කලින් වීඩියෝ එකෙත් මේ කියලා තියෙනවා මේ තේරුම් ටික. එතකොට මේකේ ප්‍රශ්නේ ගන්න ඕනේ where කියන එක කොහෙද ඉන්නේ කියන එක නේ අපි අහන්නේ. where did මේක අපි ගන්නේ මොකක් වුණත් අපි ගන්න did එක. මේකේ do does වගේ එහෙම දෙකක් නැහැ. did එක විතරයි තියෙන්නේ. එතකොට where did he live? මෙන්න මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දෙවෙනි එක ගත්තොත් එහෙම she came to the college by bus. ඇය ආවා කොලෙජ් එකට බස් එකකින්. එතකොට අපි අහන්නේ කොහොමද ආවේ කියන්නේ. how did she come? මට තව එකක් කියන්න බැරුණා මේ මේකේ මේ did එක ගත්ත ගමන් මෙතන මේ d අයින් වෙලා අනිවාර්යයෙන්ම මේ මොනවද verb එකේ මේ base form එකට එනවා. එතකොට මේ lived වෙලා තිබිච්ච එක live වෙනවා. එතකොට මේකේ ඇවිල්ලා did එක දාලා c come වෙනවා. came එක come වෙනවා. කියන්නේ base form එකට යනවා. එතකොට මේ simple present tense වලදී do හරි do අවස්ථාවේදී හැමුන්නේ නැහැ. හොඳට ඒ වීඩියෝ එක බලන්න. ඒකෙදි හැමුන්නේ නැහැ. හැබැයි does තිබ්බොත් අපි කියන්නේ does එළියට ගත්ත ගමන් මොනවද verb එකේ මේ s එකක් තිබ්බොත් ඒක අයින් වෙනවා. ඒ වීඩියෝ එක හොඳට බලන්න. එතකොට ඒකේ තේරෙයි. එතකොට මේකේ she come කියලා තියෙනවා. එතකොට how did she come to the college කියන එක. ඒක තේරෙන්න ඕනේ. come to the college. ඔය උත්තරේ විදියට තියෙන by bus කියන එක විතරනේ. එතකොට අනිත් ටික අනිවාර්යෙන් එන්න ඕනේ. එතකොට එහෙම තමයි එන්නේ. එතකොට මේකේ they played cricket. එතකොට අවුන් මොනවද සෙල්ලම් කරන්නේ වගේ මොකද්ද වගේනේ. එතකොට what මේකේ මීනින් එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මොකද play කියන්නේ සෙල්ලම් කරනවා. played කියන්නේ සෙල්ලම් කරා. එතකොට ඔවුන් මොනවද සෙල්ලම් කරේ කියන ප්‍රශ්නේ අහන්න ඕනේ. simple present tense වලදී තිබ්බේ they play cricket. ඔවුන් cricket සෙල්ලම් කරනවා. එතකොට මේක කියන්නේ they played cricket. ඔවුන් cricket සෙල්ලම් කරා. ඔවුන් මොකද්ද සෙල්ලම් කරේ කියලා තමයි ප්‍රශ්නේ අහන්න ඕනේ. එතකොට what did they
ප්ලේ මේකේ බේස් ෆෝම් එකට එන්න ඕනේ. ප්ලේට් කියලා තිබ්බොත් ඒකේ බේස් ෆෝම් එක එනවා. කේම් කියලා තිබ්බොත් ඒකේ කම් එනවා. මම මේ එකම එක මතක් කරන්නේ අර උඩදී අමතක කියලා තිබ්බොත් ආයෙ පහළට එද්දී හරි මේවා කින් හරි තේරුම් ගන්න ඕන නිසා. ඒතකොට මේකේ තියෙනවා children like to eat sweets. ඒතකොට මේක ගත්තොත් මේකේ ළමයි මොනවද කෑවේ කියන්නේ මේකේ children කියන්නේ ළමයි sweets ඒ කියන්නේ රස කෑලි කෑවා. ඒතකොට ළමයි මොනවද කෑවේ කියලා අහන්න ඕනේ. what children what did children like to eat. එතකොට like කියලා තියෙන එක d අයින් වෙලා like කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම verb එකේ base form එකට එනවා. did එක ගත්ත ගමන් අනිවාර්යයෙන්ම මේක base form එකට එන්න ඕනේ. present tense වලදී do තිබ්බොත් එහෙම වෙන්නේ නැහැ. හැබැයි does තිබ්බොත් අනිවාර්යයෙන්ම s එක අයින් වෙලා තමයි එන්නේ. මොකද ඒකේ මේ බලන්න present tense වාක්‍යයේ අනිවාර්යයෙන්ම මේ ඒක වචන කියන්නේ singular he she it වගේව තිබ්බොත් අනිවාර්යයෙන්ම මේ lives කියන්නේ ඒකේ තියෙන්නේ s එක නෙන්නේ d අකුර එහෙම නැහැ. lives වගේ දෙන්නේ. එතකොට s එක අයින් වෙනවා අනිවාර්යයෙන්ම does කියන එක ගත්ත ගමන්. do කියන අවස්ථාවේදී එහෙම වෙන්නේ නැහැ. මොකද they කියලා ගත්තොත් ඒක plural. එතකොට they like කියලා ගත්තම they කියන එක plural. like කියන එක කියන්නේ ක්‍රියාපදයක් ඇවිල්ලා අනිවාර්යයෙන්ම plural form එකේ තියෙන ඉංග්‍රීසි භාෂාවේ. එතකොට ඒක මම පළවෙනිම වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා. එතකොට ඒ දෙක එහෙම අවුලන්නේ නැති නිසා ඒක අනිවාර්යයෙන්ම එහෙම මේ do කියන එක ගත්ත ගමන් අරක එහෙම අයින් වෙන්න යන්නේ නැහැ. මොකද base form එකමනේ තියෙන්නේ. ඒ නිසා ඒක එහෙම වෙන්නේ නැහැ. හැබැයි මොනවාද මෙහෙම මේ වගේ අවස්ථාවක සිංගියුලර් අවස්ථාවක දාපු ගමන් අනිවාර්යයෙන්ම S එකක් තියෙනවා. එතකොට මේ වීඩියෝ බලද්දී අනිවාර්යෙන් ඒක වඩා සිහියෙන් බලන්න. මොකද do තිබ්බ මම do des දෙකම වාක්‍ය දෙක ගන්න දුක තරම් කරනවා. එතකොට do තියෙන ඒ වගේ එහෙම මොකුත් වෙන්නේ නැහැ. බේස් ෆෝම් එක එහෙමම හරියනවා. හැබැයි des තියෙන ඒවා අනිවාර්යයෙන්ම S එක අයින් වෙනවා. ඒකේ වීඩියෝ එක හොඳට බලන්න. මම ඒකේ කිව්වොත් දන්නේ නැහැ කොහොමයි. ඒ වීඩියෝ එකේ දැන් මම දැන් මතක් කරනවා ඒක අනිවාර්යයෙන්ම එහෙම බලන්න. ඒ කියන්නේ මම කියපු විදිහට තියෙනවද කියලා. එතකොට මෙහෙම තමයි වචනයක් හැදෙන්නේ. simple past tense වල එහෙම තමයි හැදෙන්නේ. එතකොට මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න did කියන තමයි past tense වල ගන්නේ.